ප්ලාස්ටික් බෑග් එකට ලංකාවේ රුපියල් 3ක් ගන්න කියනවා. මේක මෝඩ වැඩක්. මං ඔයාට මේක ඇයි කියලා සම්පූර්ණ ප්ලාස්ටික් වල ඉතිහාසෙත් පැහැදිලි කරලා කියලා දෙන්න. ඉතින් මුලින්ම ප්ලාස්ටික් හොයාගන්නේ 1907. ඊට කලින් 1800 ගණන් වල කීපවතා ප්ලාස්ටික් හොයාගෙන තියෙනවා. ඉතින් ඒව හැබැයි එනට සස්ටේනබල් නෑ. හරිම ප්ලාස්ටික් නෙමේ. පාකිසන් කියලත් එකක් හොයාගෙන තියෙන ඔය කාලෙම. හැබැයි හරියටම හොයාගන්නේ 1907 දී. ඊට පස්සේ අපි හැමෝම මේ ප්ලාස්ටික් ගැන වැඩියෙන්ම කතා වෙන්න පටන් ගත්ත මේ බෑග් එක. මෙන්න මේ බෑග් එක හොයාගන්නේ 1933 දී. මේක ඇත්තටම ඇක්සිඩන්ට් එකකින් හොයාගන්නේ ඒ දවස්වල. ඒ කියන්නේ පොලිඑතිලීන්. මොකද පොලිඑතිලීන් තමයි ප්ලාස්ටික් බෑග් වල මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක. හැබැයි ඒ වුණාට ප්ලාස්ටික් බෑග් එකක් කියන එක පේටන්ට් වෙන්නේ 1965 දී. ස්ටේන් ගුස්ටාෆ් කියලා ස්වීඩිෂ් ඉංජිනේර් කෙනෙක්ට. ඉතින් මම මෙන්න මෙතන මේ ඩයග්‍රෑම් එකකුත් දාලා තියෙනවා මේ ප්ලාස්ටික් බෑග් එකේ. හැබැයි මේ හැමදේම මේ වෙනකොට හොඳ දේවල්නේ. හැබැයි උනාට ප්ලාස්ටික් කියන එක හොඳ නෑ කියන එක මේ වෙනකොට මිනිස්සු තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ 1960 ගණන් වලම මිනිස්සු තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ ජෙනරල් පබ්ලික් එක. හැබැයි උනාට මේකට හරියටම ඇක්ෂන් එකක් ගන්නේ 1990 සහ 2000 වගේ කාලවල. හොඳ උදාහරණය තමයි ඒ කාලේ වෙනකොට මැක්ඩොනල්ඩ් වල එහෙම තිබ්බා ස්ටයිරෝෆෝම් වලින් තමයි ඒගොල්ලෝගේ බර්ගර් එක දුන්නේ. හැබැයි ඒගොල්ලෝක වෙනස් කරනවා සම්පූර්ණයෙන්ම කාඩ්බෝඩ් වලට. ඒ විතරක් නෙමෙයි. අදට නම් අපි දන්නවා මේ කොළ කප් එක තමයි ඩ්‍රින්ක් එක දෙන්නේ කියලා. මෙන්න මේකත් වෙනස් වුණේ මෙන්න මේ කාලවලම තමයි. හැබැයි ඒ වුණාට ශ්‍රී ලංකාවේ මේ කාලේ වෙනකොට කිසිම ඇක්ෂන් එකක් අරගෙන තිබ්බේ නැහැ. හැබැයි වුණාට මුලින්ම ඇක්ෂන් එක ගන්නේ බංග්ලාදේශ වල. ඒ කියන්නේ 2002 දී. ඉතින් මම මේකේ ගොඩක් නම්බර්ස් දෙන්න යන්නේ නෑ ඔයගොල්ලන්ට. මොකද නම්බර්ස් බෝරින්. හැබැයි ඒ වුණාට ඔයා තේරුම් ගන්න ඕනේ ප්ලාස්ටික් කියවම් පස්සේ ගොඩක්ම මේ බලපාන ලොකුම දේ තමයි මයික්‍රෝ ප්ලාස්ටික් කියන එක. මොකද ප්ලාස්ටික් කියන එක ඇත්තටම ප්‍රශ්නයක් නෑ ඔයා හරියට මැනේජ් කරන්න. හැබැයි ඒ වුණාට මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන එක අපිට මැනේජ් කරන්න බෑ. මෙන්න මේක තමයි අපිට තිබ්බ ලොකුම ත්‍රෙට් එක. මොකද උදාහරණයක් විදිහට ගත්තන් පස්සේ ඔයාගේ බොඩි එකට ඔයා කන කෑම වලින් වගේ බොඩි එකට ඔයා දාන යෝගට් කප් එකකින් පවා ඔයා ඇඟ ඇතුළට යනවා වගේම ඔයා ඉන්හේල් කරනකොට හොඳම උදාහරණයක් ගත්තම ඔයා ඔය මොන හරි රෙදි කඩේකට ගියාන් පස්සේ ඔයාට ස්මෙල් වෙන්නේ ඇත්තටම ප්ලාස්ටික්. මයික්‍රෝ ප්ලාස්ටික් ගැන කතා කරද්දී ඔයා තේරුම් ගන්න ඕනේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන්නේ මේ අතට පේන පොඩි ඒවා විතරක් නෙමෙයි. මේක ඇටොමික් ස්කේල් එකට පව යනවා. ඒ කියන්නේ ඔයාලට පෙරලවත් මොනවාක්වත් කිමිකල් එකක් ක්ලෝරින් දාලවත් සුද්ධ කරන්න බෑ මේක. මේක වගේ ඇඟට යන එක නවත්තන්න විදිහක් නෑ. මෙන්න මෙතනදී තමයි මිනිස්සුන්ට රත් වෙන්න ගත්තේ ප්ලාස්ටික් කියන එක කොහොමවත්ම අපිට පාවිච්චි කරන්න බෑ කියලා. ඉතින් කොච්චර අපේ ඇඟට ප්ලාස්ටික් ගිහිලා තියෙනවද කිව්වොත් මේ වෙනකොට ඔයාගේ ඇඟ ඇතුලේ තියෙන DNA වල පවා ප්ලාස්ටික් තියෙනවා. උදාහරණයක් ගත්තන් පස්සේ ඔයාගේ ස්පර්ම්ස් වල එහෙම නැත්නම් එකක් නම් එග් වල පවා ඔයාගේ මයික්‍රෝ ප්ලාස්ටික් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ මුලින්ම ඇක්ෂන් එකක් ගන්නේ 2017 දී. ඊට පස්සේ 2018 එහෙම මේ ප්ලාස්ටික් බෑග් එක සම්පූර්ණයෙන්ම තහනම් කරනවා සමහර ප්‍රොඩක්ට්ස් වලට. ඕකම තමයි අපිට තෙල් බෑග් එක එහෙම ගන්න බෑ කියලා කිව්වේ. මේ වෙනකොට කස්ටමර්ස් ලගෙන් රුපියල් 3ක් ගන්න කියනවා ප්ලාස්ටික් බෑග් එකට. ඉතින් මෙන්න මේකයි මේකේ තියෙන ප්‍රශ්නේ. මේකෙදි ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ ඉන්න මිනිස්සු වැඩිපුරම ඩේලි පාවිච්චි කරන කන්සියුමර් ප්‍රොඩක්ට් එක ප්ලාස්ටික් බෑග් එක කියන්නේ. මේකට ඒ වගේ එකපාර තීරණයක් ගත්තන් පස්සේ මේකෙන් ප්‍රශ්නේ වෙන්නේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන කන්සියුමර්ට නෙමෙයි. මේකේ පොඩි බිස්නස් කරන් යන පොඩි මිනිස්සුන්ට තමයි මේකෙන් ප්‍රශ්නේ වෙන්නේ. මොකද මේකට වෙන සොලියුෂන් එකක් ගෙනල්ලා නෙමෙයි මේ රජය මේ වගේ රුපියල් 3ක් ගන්න කියලා බල කරන්නේ. මම කියන්නේ මේක සම්පූර්ණයෙන් හොඳ නැති දෙයක් කියලා නෙමෙයි. මම කියන්නේ මේකට සොලියුෂන් එක ඒ මිනිස්සුන්ට මුලින්ම කියලා දීලා තමයි කරන්න තිබ්බේ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි ප්ලාස්ටික් පාවිච්චි කරන එක බොහොමයක් අඩු කරන්න ඕනේ. මොකද මොලේ තියෙන මිනිස්සුන්ට මේකෙන් බේරෙන්න පුළුවන් විදි තියෙනවා. හැබැයි ඒ වෙනකොට ඒගොල්ලොන්ටත් බේරෙන්න බැරි නිසා තමයි මේකට ග්ලෝබල් ඇක්ෂන් එකක් ගන්නම වෙලා තියෙන්නේ. ඉතින් මොලේ පාවිච්චි කරලා අපි වැඩ කරමු. ඉතින් ඕගොල්ලන් ගෙදරින් යනවා නම් අනිවාර්යෙන් බෑග් එකක් අරන් යන්න. ප්ලාස්ටික් ඔයාගෙන් ඇතුළට ගන්න එපා. ඒ වගේ වීඩියෝස් බලන්න මාව ෆලෝ කරන්න. තව කට්ටියට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අනිවාර්යෙන්. ඉතින් මගේ නම කුමාර් ජයරංග.